තිරුවන් සරණයි පින්වත්නි. මම ඉතින් කවදත් මැටිකුටිය උපාසක නේද? ඔබ මාව දැන් මේ විදිහ හඳුනනවා. එතකොට මේ වීඩියෝස් නරඹනවා නම් නරඹන්නේ නිවන් දකින්න ඕනේ කියන අල්ප මාත්‍රයකවත් කැමැත්තක් තියෙන කියන එක මම දන්නවා පැහැදිලිව. ඉතින් ඒ කෙරේ අනුකම්පාවෙන්ම තමයි මේ දේශනා ඉදිරිපත් වෙන්නේ. එතකොට මම කලින් වීඩියෝ එකක් ඉදිරිපත් කරා කර්මය නිර්මාණය වෙන ආකාරය පිළිබඳව. ඒක අතලොස්සක් දෙනා බලලා තියෙනවා. එතකොට කර්මය කියන එක විපාක දෙන ආකාරය කෙටින් ඉදිරිපත් කරන්න තමයි සෝදානම් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව නම් පින්වත්නි මේ කර්ම විෂය ගැන කතා කරන්න එපා කියන එකයි. නමුත් උන්වහන්සේ කර්මය පිළිබඳව කෙටියෙන් දේශනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කර්මය කියන එක විපාක දෙනකොට හිතා ගන්නවත් බෑ. ඉතින් මාත් කර්මය පිළිබඳව කෙටි විග්‍රහයන් කීපයක් කරපු වීඩියෝ තියෙනවා. ඔබට කැමති නම් channel එකට ගිහිල්ලා බලන්නට අවකාශය තියෙනවා. අද මම ඉදිරිපත් කරන්න යන්නේ පින්වත්නි ඔබට නොතේරෙන කරුණක්. ඔබ හිතන්නේවත් නැති කරුණක් පිළිබඳව තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට මේ කට නිසා මම කලින් වීඩියෝ එකේ කියලා තියෙන ඇස කන නාසය දිව ශරීරය මන කියන සයේන්ද්‍රිය මුල් කරලා තමයි කර්මය නිර්මාණය වෙන්නේ කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මේ කට නිසා විශේෂයෙන්ම කට නිසා කර්මයක් Tamanට විපාක දෙන්නේ කොයි ආකාරයේද කියන එක තමයි විග්‍රහ කරලා දෙන්න සූදානම් වෙන්නේ. ඒකම මේ කර්මයක් නිර්මාණය වෙනකොට පින්වත්නි මේ ඉන්ද්‍රියන් කීපයක් සම්බන්ධ වෙනවා. ඒකත් ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඔබ දන්නේ නැහැ මේවා විග්‍රහ කරන්නේ නැහැ. විග්‍රහ කරලා දෙන්න අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් අපිට වැඩි අවබෝධය තියෙන පිරිස ඇති. නමුත් විග්‍රහ කරලා දෙනවද කියලා මට නම් පේන්න දකින්න නැහැ. ඇස කන කට සිත විඥානය ඒ වගේම ස්පර්ශය කියන මේ ටික එක තැනක එකතු වුණා නම් ඒත් කර්මයක් නිර්මාණය වෙනවා. එතකොට කන ඇස නැතුව කන කට සිත විඥානය ස්පර්ශ හේතු කරගෙන කර්මයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒක ඇස කන නාසය දිව ශරීරය මන විඥානය ස්පර්ශේ පංච ඉන්ද්‍රිය සය ඉන්ද්‍රිය මුල් කරගෙන කර්ම නිර්මාණය වෙන්න පුළුවන්. මේක මහා විශාල බරයරුම් විග්‍රහයක් කරන්න ඕන එකක්. මේවා එළි වෙනකන් දේශනා කරන්න පුළුවන් ඒවා පින්වත්නි. නමුත් දැන් මම අද ඉදිරිපත් කරන්නේ කට මුල් වෙලා නිර්වාණය වෙන විපාකයේ ඔබට විපාක වශයෙන් සංසාරයේ එන්නේ කොයි විදිහද කියලා කෙටියෙන් විග්‍රහ කරන්න. ඔබ හිතන්න මම ඔබේ යුගදිගේම පටන් ගන්නවා. ඔබ කාන්තාවක් හෝ පිරිමියෙක් වෙන්න පුළුවන්. විවාහ වෙච්ච
මම එතනින් ගන්නේ ඔබට හොඳට වදිනවා එතකොට මේක. කාන්තාවන් නම් ඔබ ඔබේ තැමියට හොඳින් සලකනවා ඇති. ඔබට පුළුවන් උපරිම ශක්තියෙන් ඔබ සලකනවා ඇති. ස්වාමි පුරුෂයන් නම් බිරිඳට හොඳට සලකනවා ඇති. පුළුවන් ප්‍රමාණය සලකනවා ඇති. හැබැයි හොඳට සලකන ස්ත්‍රියට සැමියා ගහනවා නම්, හිරිහැර කරනවා නම්, පීඩා කරනවා නම් දරාගෙන ඉඳලා බැරි තැන ඒ ස්ත්‍රියගේ කටින් පිට වුණොත් අනේ තොටනම් හොඳක් සිද්ධ වෙන්න එපා. තෝ මගේ ඇස් ඉදිරියේම විඳිනවා බලන්න ලැබේවා කියලා සාපයක් ස්ත්‍රිය කරොත් ඒක විපාක දෙන ආකාරය තමයි විස්තර කරන්නේ. සැමියටත් එහෙමයි, බිරිඳටත් එහෙමයි, වෙනසක් නැහැ. ඒක දෙපැත්තට ගලපලා තේරුම් ගන්න. බැරි වෙලා කාන්තාව ඒ විදිහට සාපයක් කරොත් අනේ තොට මගේ ඇස් පනා පිට විපාක දෙනවා බලන්න ලැබේවා. එහෙම නැත්නම් මෙහෙම මේ සාපයක් කරනවා. තෝගේ අතපය හතර කැඩිලා හොර වෙලා ඉන්නවා දකින්න මට ලැබේවා. ඇයි එහෙම සාපයක් කරන්නේ? මේ මට තියෙන අතක් පාසා ගහන පාරක් පාසා තෝගේ අතපය දෙක කොර වේවා, කැඩේවා. ඒක මට මගේ ඇස් දෙකෙන් දකින්න ලැබේවා කියලා සාපයක් කරනවා. ඔබ දන්නේ නැති වුණාට මේ වචනේ බරපතලකම. මේ මෑතක හොඳ සිදුවීමක් වෙලා තියෙනවා පින්වත්නි. හොඳ ලස්සන කෙල්ලෙක්. හරි ගුණ යහපත් කෙල්ලෙක්. ආදරෙන් පෙමින් බැඳලා කසාද බැඳගත්තා. බැඳගෙන සතියේ හොඳින් හිටි ගානවා, හිරිහැර කරනවා, නොයෙකුත් පීඩා කරනවා, කාණ්ඩ දෙන්නේ නොයෙකුත් ආකාරයේ පීඩා. ඉවසුවා බැරිම තැන මනුස්සයන්ගේ ස්වභාවය ඒක තමයි පින්වත්නි. ඉවසලා බැරි වෙද්දි, දරා ගන්න බැරි වෙද්දි නොයෙකුත් සාප කරනවා. ඒක තමයි මනුස්ස පුතජන ස්වභාවය. ඒයට මේක කර්මඵල හේතුඵල කියලා දකින්න දන්නේ. අන්තිමට මොකද වුනේ? දේශනාව කරන්න පුළුවන් වෙයි දන්න දැනටම විනාඩි 8ක් ගිහිල්ලා. ඉතින් මේම ශාප කරා. අනේ තොට මගේ ඉදිරියේදීම දිදන් දකින්න ලැබේවා කියලා. දෙන්න එකට ආමි ගියා. බයිසිකලේ හැප්පුණා. උඹ බයිසිකලේ ගියේ හැප්පුණා. ගෑණි පැත්තකට විසිකුණා. සීරීමක්වත් නැහැ. මිනිහාගේ ඔළුව උඩින් ගියා වාහනේ. මේ මට ලවරුද්දක් දෙකක් ගියා. ගෑණි තව මිනිහෙක් ගත්තා. කුසට ළමෙක් ආවා. අතපය කොර වෙලා උපදින්නේ. දේවාල ගානේ යනවා. දැන් ළමයා අරගෙන බෝධි ගානේ, චෛත්‍ය විහාර ගානේ යනවා. මට මොකද මේ උනේ කියලා. මේක පළවෙනි වීඩියෝ එක කියලා හිතන්නකො පින්වත්නි. තව එකක් කරන්න වෙයි වගේ. මේ විග්‍රහ නොකරත් බෑනේ. දේවාල ගානේ, චෛත්‍ය විහාර ගානේ යන්නේ මට මොකද උනේ කිය යනවා. යදිනවා, මල් පහන් පූජා කරනවා. අනේ මගේ දරුවා සුවපත් වේවා. අනේ මට මේ මොනේ මෙච්චර හොඳ හිටපු මට කියලා. දැන් කරපු සාපේ මතක නෑනේ පින්වත්නි. මේක තමයි යථාර්ථය. ඕම ගිහිල්ලා දවසක් හීනෙන් දේවතාවෙක් පිණීට ලගවලු එම්බා ස්ත්‍රිය තා දුක් වෙන්නේ තගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙන සතුටුයක්. තාගේ සැමියාට ශාප කරා. අතපය කොර වෙලා
මගේ ඇස් පනා අපිට විඳිනවා මට පෙනියන් කියලා. ඔබට මතකද යට වෙලා මැරුණා. අන්න ඒ උඹේ සැමියා තමයි උඹේ කුසී ඉපදුනේ දරුවෙක් වෙලා. උඹේ සාපේ ඉෂ්ට වුණා. දැන් ඔබ බලපන්. උඹේ සැමියා විඳෝන හැටි. උඹේ සැමියා විඳෝන හැටි උඹ බලපන්. විඳිනවා බලනවා විතර නෙවෙයි ඔබ කරපු සාපේ උඹට විපාක දුන්න විදියත් බලපන්. ඒ නිසා මින්මත්වත් උඹ සාප කරන එක නතර කරගනින්. යම් කිසි සාපයක් කරොත් උට විපාක දෙනවා වගේ Tamanටත් ඒකේ ප්‍රතිඵලයක් විඳින්න වෙනවා කියනවා. ඒක තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඉතින් මේ කර්මේ විපාක දෙන විදිහ පින්වත්නි හිතා ගන්නවත් බෑ. හිතා ගන්නවත් බෑ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් මේ ලැබිච්ච උතුම් මනුෂ්‍යාත්ම භාවයේ දරුවෙකුටවත් සාප කරන්න එපා. දෙමාපියන්ට සහෝදරයන්ට මොන වැරදි තිබ්බත් සාප කරන්න එපා. ඔබේම කුසේ දරුවෙක් වෙයි. එහෙම නැත්නම් ඔබේම සැමියෙක් වෙයි. ඔබේම දෙමාපියෙක් වෙයි. සහෝදරයෙක් වෙයි. ඔබට අනන්ත අප්‍රමාණ දුක් පීඩා විඳින්න වෙයි. මේ කර්මයේ එකම වැලි කැටයක් තරම් දෙයක් මේ කියන්නේ. මේ කර්ම විශේෂපතේ හිතා ගන්නවත් බැහැ පින්වත්නි. ඒ නිසා මේව හොඳින් පැහැදිලි කරගන්න. නිවන් මාර්ගයට යන ගමනේ මේවත් ටික ටික හරි ඔබ දැනගෙන හිටියොත් හොඳයි. ඔබ පැහැදිලි දන්නවා මම පොතේ පතේ දේවල් වලින් නෙමෙයි කියන්නේ. මම පොත්පත් පරිශීලනය කරන කෙනෙක් නෙමෙයි. මම මගේ අවබෝධය තුලින් කියන්නේ. සමාජ අත්දැකීම් තුලින් කියන්නේ. මේවා තේරුම් ගන්න පින්වත්නි. ඊයන්ගේ ධර්මදේශන අහන්න බොහෝ දෙනෙක් කැමති නෑ. නමුත් හොඳට මතක කර තියාගන්න. පැවිදි පිරිසටත් වඩා මාර්ගඵල අවබෝධයටපත් වෙච්ච ගිහියෝ ඉන්න ඕන තරම්. ඒ නිසා හොඳ දේ ගන්න, නරක දේ ඉවත් කරන්න. ගැළපෙන දේ ගන්න, නොගැළපෙන දේ ඉවත් කරන්න. හොඳින් යහපතින් ශ්‍රවණය කරලා තමා තුළින් මේක ධාරණය කරගෙන තමා තුළින් ශ්‍රවණය කරමින් විමර්ශනය කරමින් මේ භවයේම නිවන් දකින්න උත්සාහ කරන්න පින්වත්නි. වැඩි කාලයක් අපිට නෑ. මේ බුද්ධ ශාසනය වැඩි කාලයක් පවතින්නේ නෑ. එහෙනම් මේ කර්මයේ එක පැතිකඩක් විතරයි පළවෙනි වීඩියෝ එක කියලා හිතා ගන්නකො. දෙක හරි තුන හරි කියලා හිතා ගන්න. එක ගැටලුවක් නෑ මට. තවත් වීඩියෝකින් මම වහමට එනතුරු ඔබ සෑම සිල් දෙනාට තෙරුවන් සරණයි කියලා ආශිර්වාද කරනවා. මම මේක ටික පාස කරනවා.